අද 2025 නොවැම්බර් 29 වෙනිදා මේ වෙනකොට ලංකාව වික්ටර් කියන සුළු කුණාටුවට මුහුණ දීලා මේ වෙනකොට එම සුළු කුණාටුව ලංකාවෙන් ඉවත් වෙමින් චෙන්නයි දෙසට ගමන් කරමින් ඉන්නවා. හරි එහෙනම් මම මේ ඕපන් කරලා තියෙන්නේ weather radar satellite map zoom earth platform එක. එතකොට මේකේ ඔයගලන්ට පේන්න තියෙනවා මේ බටහිර පැසිෆික් සාගරය සහ ඉන්දියානු සාගරය අතර මේ වෙලාවේ සුළුකුණාටු 3ක් ලංකාවට බලපැවැත්වුවේ. එතකොට මේ දිත්වා කියන සුළුකුණාටුව පැයට කිලෝමීටර් 65ක වේගයෙන් මේ වෙනකොට චෙන්නයි පැත්තට යමින් තියෙනවා. ඒ වගේම වියට්නාම් පැත්තට යමින් තියෙනවා. මෙතන ඊට වඩා ප්‍රබල සුළුකුණාටුව කොටස් සුළුකුණාටුව අපේ ශ්‍රී ලංකාවට බලපැවැත්වෙච්ච සුළුකුණාටුවට වඩා ප්‍රබලයි. ඒ වගේම මේ මෙතන තවත් සුළුකුණාටුවක් වර්ධනය වෙමින් ගමන් කරනවා පේනවා. ඒක තරම් ප්‍රබලතාවයක්. ඒ කියන්නේ බටහිර පැසිෆික් සාගරය සහ ඉන්දියානු සාගරය අතර කලාපේ මේ වෙලාවේ අපිට කියන්න පුළුවන් වැඩි නැඹුරුවක් තියෙනවා මේ විදිහේ සුළුකුණාටු වර්ධනය වෙන්න. ඇයි එහෙම වුනේ? ඒකට හේතුව තමයි මේ වෙලාවේදී පැසිෆික් සාගරය ලානිනා කියන කන්ඩිෂන් එක යටතේ හැදිලා තියෙනවා. ඒක නිසා ඉන්දුනීසියාව, ඕස්ට්‍රේලියාව එම රීජන් එකේ තියෙන මුහුද ඊටමත් උණුසුම් තත්ත්වයකට පත් වෙලා තියෙනවා සාපේක්ෂව උතුරු ඇමරිකාව සහ දකුණු ඇමරිකාව අතර පවතින මුහුදු ප්‍රදේශයට වඩා. මේ නිසා ඔබ දන්නා මේ පැසිෆික් සාගරය තමයි විශාලම සාගරය. ඉතින් මේ සාගරය කියන්නේ ඇත්තටම හීට් එනර්ජි එක ලොකු ගබඩාවක් විදිහට තියාගන්න පුළුවන්. සූර්යාගෙන් ලැබෙන ශක්තිය ලොකු ගබඩාවක් විදිහට පවත්වා ගැනීමේ හැකියාව පවතිනවා මේ පැසිෆික් සාගරයේ විශාලත්වය නිසා. ඉතින් මේ වගේ සුළුකුණාටු තත්ත්වයන් නිර්මාණය කරන්න මේ පැසිෆික් සාගරය තුල ගොඩනැගෙන සමහර තත්ත්වයන් බලපානවා. ඒ එක්තරා තත්ත්වයක් ඒ කියන්නේ ලානිනා කියන තත්ත්වයට දැන් පත් වෙලා තියෙනවා මේ පැසිෆික් සාගරය. ඒක නිසා පැසිෆික් සාගරයේ බටහිර ප්‍රදේශය උණුසුම පවතිනවා. ඉතින් සුළං ප්‍රබලව එනිසා සුළං නැගෙනහිර පැසිෆික් සාගරයේ සිට බටහිර පැසිෆික් සාගරය දක්වා ඉතා වේගවත් පැමිණෙනවා. ඉතින් උතුරු ඇමරිකාව සහ දකුණු ඇමරිකාව අතර තියෙන වෙරළ සාගර ප්‍රදේශයේ සිසිල්ව පවතින අතර මේ පවතින උෂ්ණත්ව වෙනස නිසා ගලා යන සුළං ප්‍රවාහයත් එක්ක වර්ෂාපතන තත්ත්වයන් වැඩි ප්‍රමාණයක් නිර්මාණය වෙනවා බටහිර පැසිෆික් සාගරය හසන්නේ. හරි එහෙනම් නැවත අපි බලමු මේ සැටලයිට් view එක දිහා. මේක ලයිව් අප්ඩේට් එකක්. නැගෙනහිර පැසිෆික් සාගරයේ සිට බටහිර පැසිෆික් සාගරයේ පැත්තට යනකොට අපිට පේනවා මේ උෂ්ණත්වය වැඩි වෙනවා. ඒතර මේ මුහුදු මේ සාගර ජලයේ උෂ්ණත්වය වැඩිවීමත් එක්ක ඒ අවට තියෙන වාතය ප්‍රසාරණයට ලක් වෙනවා. එතකොට සමහර ස්ථාන තියෙනවා ෂියර් වින්ඩ් එක අඩු ස්ථාන. ෂියර් වින්ඩ් එක කියලා කියන්නේ අපි දන්නවා මුහුදු මට්ටමේ ඉඳන් ඉහළට යනකොට එක එක ලේයර්ස් වල සුළඟට තියෙන විවිධ වේග. එතකොට මේ වේග වෙනස් වීමේ ශීඝ්‍රතාවය අඩුයි නම් අපි කියනවා ෂියර් වින්ඩ් එක අඩුයි කියලා. එතකොට මේ වේග වෙනස අඩු වෙන තැන්වලදී හරි යම් ස්ථානයක මේ ෂියර් වින්ඩ් එක අඩු නම් එතකොට පහළ තියෙන වාතයට ඉහළට ගමන් කරන්න පහසුයි. එතකොට එහෙනම් උෂ්ණත්වය වැඩි ස්ථානයක් වෙන්නත් ඕනේ. ඒ වගේම ෂියර් වින්ඩ් එක අඩු වෙන්නත් ඕනේ. එතකොට ඒ වගේ ස්ථානවල වාත කඳ ඉහළ නගිනවා. ප්‍රසාරණය වෙච්ච වාත කඳ ඒ වගේ ස්ථානවල ඉහළ නගිනවා. එතකොට ඒ වගේ ස්ථානයක අඩු පීඩන කලාපයක් නිර්මාණය වෙනවා. එතකොට අවට තියෙන වාතය ගලාගෙන එනවා වෙනි ස්ථානයකට. මේ බලන්න මේ සයික්ලෝන් නැති වෙලා තියෙන ස්ථානවල ප්‍රෙෂර් එක කොහොමද පවතින්නේ කියලා. මේ බලන්න සයික්ලෝන් එක තියෙන තැන තමයි ප්‍රෙෂර් එක අඩුම වෙන්නේ. මේ දුරට යන්න යන ප්‍රෙෂර් එක වැඩි. ඒ කියන්නේ අඩු පීඩන කලාපයක් නිර්මාණය වෙලා එතනට අවටින් වාතය ගලාගෙන ඒම තමයි සිද්ධ වෙන්නේ. බලන්න සුළං ධාරා කොහොමද පවතින්නේ කියලා. දැන් අපිට තේරෙන්න ඕනේ ලානිනා කන්ඩිෂන් එක නිසා මේ බටහිර පැසිෆික් සාගරය සහ ඉන්දිය සාගරය තුල වෙන්න එනම් ෆේවරබල් කන්ඩිෂන් එකක් මේ වෙලාවේ ඇති වෙලා තියෙනවා. මෙන්න මේ කියන
කලාපය තුළ. ඇයි අපි මේවා ඇයි අපි මේවා ගැන දැනුවත් වෙන්න ඕනේ? මොකද මේ කන්ඩිෂන් වල සිවියරිටි එක එන්න වැඩි වෙනවා අපේ මේ මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා. ඉතින් ඒ සඳහා විවිධ පාරිසරික නීති මාලාවන් හඳුන්වලා දීලා තියෙනවා ග්‍රීන් හවුස් ඉෆෙක්ට් එක අඩු කරන්න. මොකද මේ ග්ලෝබල් ටෙම්පරේචර් එක ඉහළ යන එක මේ වගේ වෙදර් ඉවෙන්ට්ස් වල සිවියරිටි එක වැඩි කරන්න හේතුවක් වෙනවා. ඉතින් අපි හැමෝගෙම වගකීමක් තියෙනවා මේ පරිසරය ආශ්‍රිත දැනුමක් ලබාගෙන මේ පරිසරය සුරකින්න අපේ ඉසින් කරන්න පුළුවන් දේවල් ටික කරන්න. ඒ වගේම මේ පවතින තාක්ෂණය යොදාගෙන සහ නිසි විශ්ලේෂණයක් මගින් මේ වගේ ස්වභාවික විපත් වලින් එන්න තියෙන ජීවිත අවදානම අවම කර ගැනීමේ හැකියාව පවතිනවා.